guys, welcome back to my YouTube channel. ඉතින් අද ඔන්න මම අරගෙන ආවේ grocery shopping vlog එකක්. ඒක හැබැයි අපි හරියටම අපි කරන grocery shopping එක නෙමෙයි. අපිට weekends වල ගොඩක් වැඩ තියෙන හින්දා කලින්ම අපිට අවශ්‍ය කරන දේවල් ටිකක් අරගන්න තමයි අද යන්නේ. ඉතින් ඒ ගමන් මං හිතුවා ඔයාලටත් අපි grocery shopping කරන විදිහ පෙන්නන්න. උදේම නැගිටලා ගෙදර පොඩ්ඩක් අස් කර ගන්නවා. ඒ ගමන්ම මම ගෙදර තියෙන දූවිලි ටිකත් මේ විදිහට පිහ ගන්නවා. ඉතාලියට මේ දවස්වල මාරම රස්නයක් තියෙන්නේ. හැබැයි ඉතින් සීතල කාලයට වැඩිය රස්නේ කාලේ ගොඩක් හොඳයි. මොකද අපිට එළියට යන්න පුළුවන් අපි කැමති ඇඳුමක් ඇඳගෙන සීත කාලෙට එහෙම කරන්න බෑනේ. මම හිතනවා ගොඩක් අය එහෙම වෙන්නේ නැති කියලා. ඒත් එක ප්‍රශ්නයක් තියෙනවා. රස්නේ කාලෙට අපි එළියට ගියාම අපේ ස්කින් එක බර්න් වෙලා කළු වෙනවා. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒ වුණාට ඉතින් අපි එහෙම කියලා අපි එන්ජොයි කරන්න නැතුව ඉන්න බෑනේ. ඉතින් දැන් මම ඉක්මනටම මේ ටික අස් කරලා අතු ගා ගන්න ඕනි. මොකද අපිට grocery shopping යන්න තියෙනවානේ. ඔන්න ඉතින් මම අපේ මෑන්ගේ items ටිකත් මම පොඩ්ඩක් දූවිලි පිහදවුවා. මොකද එයා නැත්තම් පවුනේ. ටිකක් රස්නේ දවසක්. දෙම්ම තියෙන වැඩ ටික ඉවර කරගත්තම ලේසි. මොකද දවල් වෙද්දි කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. දූවිලි ටික පිහගෙන ඉවරයි. දැන් මම ඉක්මනටම ගේ අතු ගා ගන්නවා. වලාකුල් වියන්තනලා ඉරේ රස්නිවාදමා වසන්තේ අරන්නෙවිල්ලා සිහිල් සිහිලයෙන්. දැන් ඉතින් මං ඉක්මනටම වොෂ් එකක් දාගන්න තමයි මේ හදන්නේ. දාගෙන ඉවරයි. දැන් ඉතින් ඉක්මනටම රෙඩි වෙමු. අද නම් වැඩි හැඩ වැඩ දාන්න ඉක්මනටම රෙඩි වෙලා යන්න ඕනේ හින්දා ඉතින් රෙඩි වෙන ගමන් මට කියන්න හිතුණා දෙයක්. මේ channel එකේ ඉන්න subscribers ලාගෙන් ටික දෙනෙක් මගේ videos බලනවා. හැමතිස්සෙම වීඩියෝ දාන්න නැති හින්දා මගේ වීඩියෝ බලන කට්ටිය අඩුයි. ඒ වුණාට ඒ බලන කට්ටිය මට like එකක්වත් දාන්නේ නැහැ. like comment කරන පිරිසක් ඉන්නවා. ඒ වගේම වීඩියෝ බලලා like එකක්වත් comment එකක්වත් දාන්න නැති පිරිසකුත් ඉන්නවා. ඒක නිසා වැඩි හිතන්න නැතුව මට like එකක් comment එකක් දාන්න හරි එහෙනම් රෙඩි වෙලා ඉවරයි. අපි දැන් යමු. ලේනා මාරම අවුවයි. agak ලස්සන. අපි ඔන්න කඩේට ආවා. මීට පස්සේ වීඩියෝස් ටික මම වැඩි වොයිස් කරන්නේ නැහැ. ඒකේ ඇත්ත විදිහ මම ඔයාලට චුට්ටක් පෙන්නන්න හිතුවා. එහෙනම් ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරන්න. මේ ගන්නද? පාටිය වැඩිනේ. Oh. මේ ඔල්ලන දුන්න. ඔව් අනේ මේක කාලේ පාර. ලික්ස් ගන්නවා. ලික්ස්.
බිත්තර ගන්න ඕනේ. ඉතින් මේ 12 දිනකට අද නම් මාරම සෙනඟ ගොඩාරියක් හිටිය මෙතන. වීඩියෝ එක පුරාවටම දකින්න ඇති ඔයාලා කොච්චර කට්ටිය මේ කාඩ්ස් තියාගෙන මෙහෙට යන්න බැරුව ඉන්නවද කියලා. අපිත් ඇවිල්ලා තියෙන්නේ හොඳම දවසේ තමයි. තුනක් ගන්න. පොඩි වෙන්නේ මේවා. තුනක් ඇද්ද? කොහෙද? මේක ගන්නද? මේවා සහයි. මේක රසය තමයි එස් එක. මට ජෑම් එකක් ගන්න. ස්ට්‍රෝබෙරි. Ready? මෙන්න මේ වගේ කපල්ස්ලා ගොඩාක් ඇවිල්ලා හිටිය මේ කරේට බඩු ගන්න. මේ කඩේ හිතුවට වැඩිය ලොකුයිනේ. මේක ගන්න. try කරන්න. Exakt. අනේ මේ ආච්චි හරිම කියුට්. ඒ ආච්චි හරිම කියුට්. Oh my god.
මෙතන හරිම ලස්සන නිසා මම නිකමට පොඩි වීඩියෝ එකක් ගත්තා. පාඩට තියෙද්දි හරිම ලස්සනයි. ඉතින් ළමයි මීට පස්සේ වුණ දේවල් මට කිසිම දෙයක් වීඩියෝ කරගන්න උනේ නැහැ. අමතක වුණා. ඒක නිසා මම වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඊළඟ මේ වෙනකම් බලනවා නම් ඔයාලට ගොඩක් thank you. See you in the next video. Bye guys.